ගඟකින් ඇහුණා හැමිහිට ගලන සද්දයක්. ඉතින් මට හිතුණා ඒ දිය පහර දිගේ උතුරට යන්න සුගත් සෝමවීර කවියා එක්ක. රුවන් බන්දු ජීවගේ කවියක් තමයි තෝරාගත්තේ. මේක බොහෝ පිරිස් නම් කළා කනගරායන් ආරු කියලා. නමුත් රුවන් බන්දු ජීව මේ කවියට නමක් දීලා තිබුණේ නැහැ. මේක තාම ඔහුගේ කෘතියට ආපු කවියක් නෙවෙයි. ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි කියලා ඔහු පොතක යම් වෙලාවක කියවනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ගංගා වලින් උතුරට ගලන්නේ මේ ගඟ විතරයි කියන ඉගැන්වීමක් තියෙනවා. ඒ ඇත්තත් එක්ක තමයි මේ කවියට නිමිත්ත පාදාගන්නේ රුවන් බන්දු ජීව. කවිය එන්නේ මෙහෙම: නදියක් දුටු තැන නවතා චාටු කතාවෙන් අමතා දකුණට හරවන්න හදන රජුන් ඇමති යන් නොතකා උතුරටම ගලා යයි කනගරායන් ආරු. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා මිනි කැට තියන් සිටියදී දිය යට හංගා තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා ආරු කනගරායන් පාරට බැස්සා. රතු ලූණු මල් පිපෙනලා දිඹුරු බිම් තීරු නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු රැලි අතර හොයාගෙන වන්නියෙන් එන සේරු උතුරටම ගලා යයි කනගරායන් ආරු. මේ කවිය කියවනකොට මට මතක් වෙනවා වජිරයියේ මේ රවීන්ද්‍රනාත් tagore අපේ අසල්වැටි රටේ හිටපු මහා දාර්ශනිකයා. එක්තරා වෙලාවක ඔවුන්ගේ නිදහස් අරගලය වෙනුවෙන් කරන රචනාවක මේක වංග භාෂාවෙන් ලියවුණු අපි මේක ගීතයක් විදිහටත් අහනවා එක්ලා චරෝරේ කියන ගීතය. මේකේ කතාව තමයි ඒක පරිවර්තනය කරලා ගත්තොත් එහෙම ඒ කියන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් තමා පෙනී හිටිනකොට ඒකට මොන බාධක ආවත් ඒ වෙනුවෙන් තව පෙනී හිටින්න කවුරුවත් නැති වුණත් Tamanට හිතෙනවා නම් ඒක යහපත් කියලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕන මේ සමාජයේ අවශ්‍යතාවයේ උදෙසා. ඒ පෙනී හිටීම තමයි මේ කවිය ඇතුලේ මට මුණ ගැහෙන්නේ බන්දු ජීවගේ මේ කනගරායන් ආරු කියන කවිය ඇතුලේ. දැන් මේක ඇතුලේ වෙනස් දේශපාලනික කාරණාවකුත් මතු කරන්න උත්සාහ කරනවා. ඒ තමයි දේශපාලඥයා හැම වෙලෙම උත්සාහ කරන්නේ පහසු තැනින් වැඩි ලාභයක් උපයා ගන්න. දැන් දේශපාලනයේ පැත්තක තියලා ඒක තමයි අපිට මුණ ගැහෙන කාරණාව. ඒ කියන්නේ පහසු දේවල් කරනවා. මොකද ඒ වගේ වැඩි ලාභයක් තියෙන නිසා. එතකොට හදන්නේ මේ වැවක් වුණත් ගඟක් වුණත් ඒක දකුණට හරවන්න හදන එකේ තියෙන ප්‍රයෝජනය වුන්ට වැඩි. සමහර විට ඒක කතිර වැඩි ප්‍රමාණයක් හම්බ වෙන එක වෙන්න පුළුවන්. ඒ නිසා අමාරුවෙන් උතුරට ගඟක් හදන එක ගැන තරම්ම කල්පනා කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ නදියක් දුටු තැන නවතා චාටු කතාවෙන් නමතා දකුණට හරවන්න හදන රජුන් නැමතියන් නොතකා ගලනවා මේ ගඟ කනගරායන් ආරු. මෙයා මේ තනියම වැඩක් තනියම ඉදිරිපත් වීමක් කරන්නේ අවශ්‍ය තැනට. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා අපිට අර පරණ අපේ කවිය මතක් වෙනවා. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තනි තලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට හංගා කියන කවිය. ඒකෙන් තමයි උත්තේජනය ගන්න මේ කවියට. එහෙම මැණික් හංගගෙන ගංගා ගලාගෙන ගියාට කනගරායන් ආරු සතුව එහෙම මැණික් නැහැ. හැබැයි කනගරායන් ආරුට මේ ගඟට වෙන අරමුණක් තියෙනවා. ඒ තමයි වතුර නැති තැනකට වතුර අරන් යන මහා සිහිනය. ඒ වෙනුවෙන් තමයි කනගරායන් ආරු පාරට බහින්නේ. පාරට බහිනවා කියන වචනේ ඇතුලේ තියෙනවා අපිට ඔහු සතු තියෙන ඒ අරගලකාරී සිතුවිල්ල සහ ඒ ඉදිරිපත් වීමේ සිතුවිල්ල සහ ඒ යහපත් අරමුණ කොයි වගේද කියන එක. රතුලූණු මල් පිපෙන ලාදුමුරු බිම් තීරු වලින් අපේ උතුරේ ඔවුන්ගේ භූමිය පිළිබඳ චිත්‍රයක් අපිට මවලා දෙනවා. මේ ගංගාවේ එකම අරමුණ තමයි ඒ බිම් තීරු නිල් පාට සායමෙන් පින්තාරු කරන එක, සරු කරන එක, ශාස්ත්‍රීය කරන එක. රැලි අතර හොයාගෙන වන්නියෙන් එන සේරු මේ ගංගාව පටන් ගන්නවා කියන්නේ වන්නියෙන් තමයි මේ ගංගාව පටන් ගන්නෙ. උතුරටම ගලා යයි කනගරායන් ආරු. මෙයා අත් නොහැර තමන්ගේ යුතුයකම මේ පොළොව වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඉදිරිපත් කරන මිනිස්සෙක් මේ ගඟ හරහා අපිට නිර්මාණය කරලා රුවන් බන්දු ජීව අපි ඉස්සරහට ගේනවා.
මේ සමාජයේ මිනිස්යන් හිඟ යහපත් සිහින තියෙන නමුත් යහපත් සිහින වෙනුවෙන් පිනී හිටින මිනිසුන් අඩු සමාජයකට මේ කවිය හරහා එහෙම මිනිසුන් නිර්මාණය කරගන්න වටපිටාවක් හදන්න රුවන් තමන්ගේ කවිය පාදක කරගන්නවා. නිසල්මන් කන්දක් වගේ හිර කරගෙන හිටපු සිතුවිලි ලස්සනට මුදා හැරපු මොහොතක් රුවන් බන්දු ජීව කියලා කියන්නේ කොහොමත් අමුතු කවිකාරකම් මේ පොළවේ පැල කරන්න නිරන්තර උත්සාහයක දෙන කවියෙක් කනගරායන් ආරු හරහාත් මතු කරන්නේ ඒ වගේම සමාජ දේශපාලනික යථාර්ථයක්. ඉතින් කවි 10ක් අපි තෝරා අවසන්. ස්තුතියි හැඩකරාට අද කවි 10 සුගත් සෝමවීර නිර්මාණකරුවාට සංනිවේදකයාට ගීත රචකයාට අපි අපේ ස්තුතිය ගෞරවය ආයුබෝවන් කියලා පිරිනමනවා. ඔව් අයි මටත් විනාඩියක් දෙන්න මේ කියන්නේ මේක ඇත්තටම දුෂ්කර වැඩක්. කවි 10කට ගී 10ක් තෝරන එකේ දුෂ්කර වැඩේ හරිම ආසාවෙන් බාරගත්තේ. මම උත්සාහ කළා අරලිය මල් ගාවෙන් අරලිය මලක්ම තියෙනවට වඩා සමහර තැනක අරලිය මලක් ගාව රෝස මලක් තියලා පොඩි වෙනසක් කරමින් ඒක සමානකමක් කරගෙන යන්න. හොඳම කවි 10 තෝරා ගන්න කිව්වනම් තෝරන්නේ සමහරට මම වෙනස් කවි 10ක් වෙන්න පුළුවන්. හොඳම ගී 10 තෝරන්න කිව්වත් ඒත් එහෙමයි. නමුත් හොඳම ගී 10ට හොඳම කවි 10ට ගී 10ක් තෝරන වැඩේදී මට මම හැම විටම කැමති මේ කලාව සඳහා තියෙන එකට වඩා කලාව මිනිසා සඳහා වෙන තැනට. ඉතින් ඒක ඔළුවේ තියාගෙන තමයි මේ වැඩසටහනට මේ ටික තෝරාගත්තේ. ඉතින් මේ වගේ ශාස්ත්‍රීය වැඩසටහනක් කරනවට මහන්සි වෙනවට මේ මහන්සියටත් හැමෝටමත් ගරු කරමින් මට ඒ ආරාධනා කරාට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. අපි යමු 10 වෙනි කවියේ 10 වෙනි ගීතය අහන්න. වෙනද වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම සංගීතය සැපයුවේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය විශාරද රුවින්ද සත්සර සහ විශාරද සුදිනී සින්දවී වික්‍රමාරච්චිගේ ගායනට එකතුනේ අපි අදට නිමා කරනවා කවි 10ට ගී 10. ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේකිම වඳ වෙන ඉරු සදිසි මිනිස්සු පොළවේ බිම අහසේ හිම බෙදන ලෝකයේ දහමේ ගුණපත් තිරු තුළ නිදන යාමයේ පොළවේ බිම අහසේ හිම බෙදන ලෝකයේ දහමේ ගුණපත් තිරු තුළ නිදන යාමයේ ඉඳ හිට හෝ සපැමින සිත් සතන් සැනැස්සූ කරුමේකිම වඳ වෙන මල් සදිසි මිනිස්සු ඉතිරි ගිය ඉසුරින් නිතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නිතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ සිත් කවිසේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ කරුමේකිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු කරුමේකිම වඳ වෙන ඉරු
සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු